අනේ ඔව් සර්. මම පොඩි බ්‍රෝකර් වැඩ කරන්නේ. අනේ සර් මං ඇත්තටම දන්නේ නැහැ ඕක ගැන මොකවත්ම. පොඩි කෑල්ලක් තියෙනවා කියලා බලන්න යන් කිව්වා සර්. සර් මාත් ඇවිල්ලා. ඒක බලන්න සර් අපි ආවේ. එතකොට සර් ඇත්තටම මේක මොකද්ද සර්? මූදු බෙල්ලෙන්ද? තමුසේ බබා. තමුසේ බබා. කොහොම? අනේ ඇත්තටම දන්නේ නැහැ සර්. මුදාන අතොල්ට. තම මන්ත්‍රී කෙනෙක්ද? හිටපු මන්ත්‍රී ප්‍රාදේශ සභාවේ මහත්තයන්ට කලින් හරි ෂෝක් වගකීතු මිනිස්සු වැඩ කරන හැටිනේ. කොහොනික මන්ත්‍රීතුමා මාත් එක්ක සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා. මන් දන්නවා විතර දෙකක් තිබුණා කියලා. මට මුත්තේ දාන්න හදන්න එපා. හරි? කොහොනික රියානියක් කළා මල්ලි ඇවිල්ලා ඉන්නේ අප දෙන්න තල්ලිත් තරන් ඈ. අප්පට උඩ. ආමුදුරු? ඔව්. පොරට මල පැනලා ඉන්නේ. මොකද්ද ඉන්නේ කියලා කිව්වේ නෑ. පොර වැඩනේ අයියා. නෝන්ඩිනේ. පොඩි නිදන් සීන්නක් මාටුණා කියලා තියෙනවා. අරවා නිදන් බඩේ ඉඳන් පත්තරේ ගියත් ඒ විදිය. ඉතින් බං හොරකමට වැඩි නිදන් කන්න එක නම්බුයිද බං? හොරකම් කරන්නේ කැතයිනේ අයියා. අපි කියන්නේ මුකුත් දන්නේ නැහැ. නිදන් නම් ඉතින් අපිටත් අයිතිනේ. අපේ රටනේ. අපේ රජගොල්ලෝ පුංචි කාලේ ඉඳලා කියන්නේ ඔය ඉතින් මේ රට මගේ රට කියලා. රට මගේ නම් රටේ තියෙනවත් මගේ නේද බං? අක්කර දෙකමාරක් වැඩ කරගන්න තියෙනවනම් Tamanට කියලා වැටිලා ඉන්න තැනක් තියෙනවනම් ගෙදර ඇහැට කන්ට පේන ගෑණියෙකුයි අහිංසක දරුවෙකුයි ඉන්නවනම් මොන කෙහෙල් මලකටද නිදන් හාරන්න යන්නේ බලනවාකෝ අර තමුන්ගේ දරුවා කොහොමද රටට සමාජයට මූණ දෙන්නේ කියලා අපේ ඔය කැම්පස් වල